හයි කොහොමද ඔයාලට ඔන්න ගොඩ කාලෙකට පස්සේ චූටි බ්ලොග් එකක් අරගෙන ආවා. ඒ තමයි අපි කැම්පස් එකේ අවුරුදු උත්සවයේ. ඉතින් මේක තමයි එදා මගේ අවුට්ෆිට් එක. ඉතින් චූටි වීඩියෝ ක්ලිප් එකක් ගන්න තාම කරේ නැහැ. මේ ඉන්නේ 6 වසරේදී මට කලින් ගිහපු ඉස්කෝලේ හිටපු හොඳම යාළුවා. ඉතින් එන්නේ එයාත් මෙන්න මේ ඩාන්ස් එකේ ඉන්නවා. මෙන්න මේ වගේ ලස්සන ඩාන්ස් අයිටම්ස් තිබුණා ගොඩක් අපේ අවුරුදු උත්සවේ. මටත් ආසයි ඩාන්ස් කරන්න. මම කළා දිනවා කීපයක්. හැබැයි එක දිගට නැහැ. ඉතින් මං හරි ආසයි. අපි බලමුනේ ඩාන්ස් කරලාත් බලමු. මට ටිකක් ලැජ්ජාවක් වගේ දෙයක් තියෙන්නේ. කියන්නේ ඩාන්ස් කරන්න ඉතින් ඩීජේ එකට ඩාන්ස් කරන ප්‍රශ්නයක් නැහැ. කවුරු හිටියත්. හැබැයි මෙහෙම ඩාන්ස් කරන්න හරිම ලැජ්ජයි. මෙයාව නම් ඉතින් ඔයාලා ගොඩක් අය දන්නවා ඇතිනේ. මේ තමයි මට කැම්පස් එකේ හම්බුන සහ ඉන්න හොඳම එකම යාළුවා. මේ කොල්ලේ හරි කනවල දෙකයි පොඩ්ඩක් වනිස් කෑම ඉවෙන්ට් එක නම් හරිම ෂෝක්. ඉතින් ඒක හිතපු නැති විදියට ෆනි අයිටම් එකක් වුණා. දැහැදැරීමේ තරඟය පළවෙනි තරඟකාරිනියගේ ඇස් බැන්දා මේ අවස්ථාවේ. පළවෙනියටම අලියට හැතියන ගියාට මේ වැස්සේ බලන්න හරිම විරුද්ධයි මට මේ කරපු වැඩේට. මොකද අලියගේ පැත්තට නෙවෙයි මාව. එයා කරකලා තැරියේ වෙන පැත්තකට. ඉතින් මම බොහොම අමාරුවෙන් හොයාගෙන ගියා. ගොඩක් දුරක් යන්නත් තිබ්බා අනික. ඊට පස්සේ ගියා කොහොම හරි. හැබැයි අලියට හැතියන්න බැරි. ඉතින් සංගීත තොප්පි දාන්න නම් ග්‍රවුන්ඩ් එකේ එකක් හිටියා ළමයි. ඉතින් අපි ඔක්කොම ලොකු රවුමක් හැදිලා තොප්පි පාස් කරා. ඒකෙත් රවුම ටිකක් පොඩි වෙනකම් මමත් ආවා. හැබැයි ආත් ඉතින් කැපුණා. ඉතින් මේ වෙලාවේදී අහස තිබුණ තත්ත්වය තමයි මේක. හොඳටම වහින්න හිටියේ. අවුරුදු උත්සවයකට අපේ අවුරුදු කුමාරටත් යන්න එපා යන්නේ. ඉතින් මමත් ගියා. ඉතින් මම සෙකන්ඩ් රවුන්ඩ් එකට සිලෙක්ට් වුණා. රවුන්ඩ්ස් දෙකයි තිබ්බේ. හැබැයි මම නෙමෙයි අවුරුදු කුමාරී උනේ. ඉතින් මෙන්න මේ වැස්සේ අපේ ආදරණීය බයෝමෙඩිකල් ස්ටුඩන්ට්ස් ලගේ ඩාන්සින් අයිටම් එක තිබුණා. ඉතින් ඒක තමයි නියම අයිටම් එක සහ කැම්පස් එකේ ලස්සනටම ඩාන්ස් කරන්නේ අපේ අය. ඉතින් මෙන්න මේ පැණිවවරෙන් පස්සේ අපි අවුරුදු උත්සවය ඉවර වුණා. ඊට පස්සේ ඩීජේ එක තිබුණා. මම ඩීජේ එකට හිටියේ නැහැ. ඊට පස්සේ කොහොම හරි තව අයිටම්ස් ගොඩක් තිබුණා. හරිද? හැබැයි මට සමහර ඒවා ගන්න බැරි වුණා තරඟ මේ ක්ලිප්ස්. මොකද තරඟ දෙක තුනක් එකවර තිබුණා. ඉතින් ඒක නිසා කොහොම හරි ගන්න පුළුවන් ටික ගත්තා. ඉතින් හරිම සතුටුයි. ලොකු ෆන් එකක් ගත්තා. ඉතින් මට කමෙන්ට් කරගෙන යන්න ඔයාලගේ අවුරුදු උත්සවය තිබුණත් කොහොමද කියලා. ඉතින් මගේ මේ චූටි vlog එක බලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. Thank you so much. ඉස්සරහට එකතුලා ඉන්න. ආදරේ. Bye.